Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ මොකද්ද මේ vlog එකෙන් මම අරන් එන්නේ කියලා. පට්ටිගේ වෙඩින් එකේ part 2. part 1 එකේ යාගේ චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම තියෙනවනේ. ඉතින් මේකේ තියෙන්නේ අපේ චාරිත්‍ර වාරිත්‍ර. හේ ඉතින් මං හිතනවා මේ vlog එකත් ඔයාලට ගොඩාක් fun වෙයි කියලා. අන්තිම වෙනකන් එහෙනම් බලන්න. ළමයි දෙන්නෙක් ඉන්නවා. ඕනියක් ඉන්නවා. හතරක් යාළුවනේ අද ඉඳන් මම තමයි vlog කරන්නේ. අද ඉඳන් මම තමයි මේ vlog කරන්නේ. මෙතනින් එහාට මම තමයි මේක කන්ටිනියු කරගෙන යන්නේ. කොහොම ඉන්නවද? හැපි සපය. වෙච්චි දෙයක්. අනේ අනිච්චා. මේක නම් අමුතුම වෙඩින් එකක්. මොකද මේ වෙඩින් එකේ සර්ප්‍රයිස් ඩාන්ස් උත් දෙකක් තියෙනවා, වීඩියෝස් උත් දෙකක් තියෙනවා. තාම අපි කතා කරන්නේ ඉතින් හොඳට අර කතා කරන්නේ. මේක වෙඩින් එකක් විදියට නෙමෙයි අපිට දැනුනේ නිකන් කානිවල් එකක් විදියට. එච්චරට මේ වෙඩින් එක මාර ෆන්. කසුන් අයියයි පට්ටි සැරින් සැරේ ඇවිල්ලා අපිව බැලුවේ නැත්තම් අපිට අමතක වෙලා යනවා මේකේ මනමාලේකුයි මනමාලියෙකුයි තින්නවා කියලා. hina wenna deyak නෙමෙයි මේක තමයි සංසාර ණයගන්නේ අන්න රූපෙන් දකින්නවා ඔක්කොම මේ පිච්චෙනවා අර ඔයා දන්නද පරිප්පු එන්නේ හදන්නේ කියලා දන්නේ නැද්ද එන්නේ ඔන්නත් දන්නවලු ඒක මන්නේ බට්ටිය බ්‍රයිට් කෙනෙක් විතර බලන් මම මාර මාසයෙන් හිටියා මොකෝ ඉස්කෝලේ කාලේ නම් මට බට්ටි ගැන ලස්සන මෙමරි එකක් තියෙනවා මම සතුටින් ඉන්න ආදරෙන් ඉන්න නිකාකේ වගේ චුටි පැටව ගොඩක් හදන්න ඒ අපේ වීඩියෝ එකනේ. ඒ වගේ තව කැම්පස් එකේ කට්ටියත් වීඩියෝ එක දැම්මා. මම ෆුල්ම කතාව දාන්නේ නැහැ. අපි බලමු ඒකත්. ඔට්ටනව පොලියනම ඔට්ටන මේ හැදින්වලම ඕ 2014 වසරේ උසස් පෙළ සමත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන ලදී. මේකේ තරම් උත්සාහ දරුවද තම ඔසෙට සරලන සහකාරියක් සොයා ගැනීමට සහෝදරයන්ට අමානුෂික ලෙස මහරදීමට පහත් මිති බව වැඩි වී ආදරය අත් නොහැර සිය ජීවිතය ඉදිරියට රැගෙන යාමට මොවුන් දෙදෙනාට හැකි විය. ඊළඟට තිබ්බේ පට්ටිගේ සර්ප්‍රයිස් ඩාන්ස් එක කැම්පස් එකේ යාළුවොත් එක්ක. අපි බට්ටිට කියන්නේ හිච්චි අස එක කියලා. මොකද එයා ඒ තරමටම ලස්සනට නටනවා. අපිට බට්ටි කිව්වොත් මතක් වෙන්නේ නැටුම් වගේ අර එච්චර ලස්සනට එයා නටනවා. ඉතින් එදා යාව ලස්සන මනමාලියක් විදියට දැකලා ඒ ඇඳුමෙන්ම එයා නටනවා දැක්කම ඇත්තටම අපිට වචන නැති වුණා. මුදුම ලස්සනයි. ඇත්තටම ඉතින් ආඩම්බරයි.
මම බොරුවටද කිව්වේ බලන්න මේක කොන්සර්ට් එකක් වගේ කියලා. හැමෝම නැගිටලා මේ ඩාන්ස් එක බලන්නේ. ඩාන්ස් එක බලනවා විතර නෙමෙයි හැමෝම චියර් කරනවා. නෑදෑයද ඔය යාළුවෝද කියලා නෑ. ඇත්තටම හරිම ෂෝක් කට්ටියක් මේ වෙඩින් එකේ හිටියේ. ඊළඟට තිබ්බේ අපේ පිස්සු සර්ප්‍රයිස් ඩාන්ස් එක. දැන් බලද්දි නම් ඇත්තටම ලැජ්ජයි. නමුත් ඉතින් අපි මේ හැමදේම කරන්නේ අපේ යාළුවා වෙනුවෙන්. ලැජ්ජාව පැත්තකට තියලා අපි එනම් ඩාන්ස් එක බලමු. මම ෆුල් ඩාන්ස් එක මේ වීඩියෝ එකේ ඇඩ් කරලා නැහැ. මම ඒක වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. Peragano punna kunewade langa oi sawwatina wadune kulinaya අවසරයි ෆ්ලේට් එක 10000යි ඇන්විලොප් කවර් එක කහ පාටයි ඉතින් බට්ටි නැතුව බට්ටි වෙනුවෙන් මේ වගේ ඩාන්ස් එකක් අපි හදාගත්තේ මාර අමාරුවෙන්. මං අනිවාර්යෙන් මේ වීඩියෝස් වලින් පස්සේ දවසක ඔයාලට ඩාන්ස් එක අදපු වීඩියෝ එකත් අනිවාර්යෙන් අරන් එනවා. ඒ දවස් ටික මාරාත අනිවාර්යෙන් මිස් කරගන්න නැතුව ඒ vlog එකත් බලන්න. එතනින් එහාට ඉතින් ඩාන්සින් ෆ්ලෝ එක ඕපන්. අපි කට්ටියම පිස්සෝ වගේ තමයි නැටුවේ. ඔය විදියට අපේ සෙට් එකේ 4 වෙනි වෙඩින් එකත් ඉවර වෙනවා. කාලය හරිම ඉක්මනට යනවා. ඉස්කෝලේ ඉඳන් මේ වෙනකොට අපි කට්ටිය තැන් වලට ගිහිල්ලා. හැබැයි කොච්චර දුරක මොන තැනක හිටියත් මං හිතනවා අපේ මේ යාළුකම ජීවිතේ හැමදාටම තියෙයි කියලා. යාළුකම කියන තේරුම හරියට දන්න මිනිස්සු කවදාවත් යාළුකම නැති කරගන්නේ නැහැ. එහෙනම් මේ vlog එක මම මෙතනින් end කරනවා. Thank you so much බලපු හැමෝටම මේ vlog එක like එකක් දාලා, comment එකක් දාලා, share කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්නම්. bye bye. අර මේ පත්තු ගල්ලා උඹලා මොකද්ද මං කරන්නේ?
මේ දිනුස් ඩයරි සබ්ස්ක්‍රයිබ් කරන්න කිය. ඩයරි සබ්ස්ක්‍රයිබ් කරන්න. ආවෙලි ඩයරි. බෙල් අයිකන් එක